ආයුබෝවන් මගේ දුවේ පුතේ. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ grade 6 වල first lesson එකේ part 4 එක. ඉතින් මම ඔයාලට part 1 2 3 මේ parts ටික ගෙනත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ part 4 එක. අපේ ඉතින් පුතේ අපි අද ඉගෙන ගන්න යන්නේ මොනවාද මේ hardware කියන්නේ, ඒ වගේම මොනවාද මේ software කියන්නේ කියන දෙක තමයි බලන්න යන්නේ. ඒ වගේම තමයි පරිගණක පද්ධතිය යොදා ගන්න විවිධ ශාස්ත්‍ර මොනවාද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ hardware කියන්නේ කියලා මුලින්ම. අනුපුතේ ඉතින් hardware කියන්නේ අපි සිංහලෙන් කියනවා මේකට දෘඩාංග කියලා. අපි සරල වචන වලින් කිව්වොත් එහෙම අපිට ස්පර්ශ කළ හැකි සහ දැකිය හැකි දේවල්. ස්පර්ශ කළ කියන්නේ පුතේ අපිට අල්ලන්න, ඒ වගේම අපිට පේන දේවල්. ඉතින් අපිට අල්ලන්න පුළුවන් අපිට පේන දේවල් තමයි මේ hardware කියන්නේ. ඉතින් අපි hardware සඳහා උදාහරණ මොනවාද කියලා අපි ඊළඟට බලමු. ඔන්න ඉතින් පළවෙනි උදාහරණ තමයි මොනිටර් එක. මේ මොනිටර් එක අපි භාවිතා කරනවා පෙළ සහ පින්තූර. අපි පින්තූර බලන්න. දැන් අපි කියමු අපිට ෆිල්ම් එකක් බලන්න ඕන නම්, චිත්‍රපටයක් බලන්න ඕන, මේ හැමදේම අපි බලන්න ඕනේ මොනිටර් එක හරහා. ඉතින් ඔන්න ඊළඟ එක තමයි යතුරු පුවරුව. අපි ඉංග්‍රීසි වලින් කියනවා මේකට කීබෝඩ් කියලා. ඉතින් අපි කීබෝඩ් එක උදව් කරගන්නවා අපිට ටයිප් කරන්න. කියන්නේ අපිට අවශ්‍ය දේවල් ටයිප් කරලා මේ පරිගණකයට ලබා දෙන්න අපි කීබෝඩ් එක භාවිතා කරනවා පුතේ. ඔන්න තුන්වෙනි එක තමයි අපි මවුස් එක. මේ මවුස් එක අපි යොදා ගන්නවා අපිට ක්ලික් කරන්න. අපිට අපේ මවුස් එක අපිට අවශ්‍ය ස්ථානයට අරගෙන ගිහිල්ලා නේද අපිට ඕන දේ ඕපන් කරන්න. අපි කියමු දැන් ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න ලැප්ටොප් එකේ තියෙන නේද, මොකක් හරි ෆෝල්ඩර් එකක් තියෙනවා අපිට ඒක ඕපන් කරගන්න ඕනේ නේද. අනේ එතකොට අපි මවුස් එක හරහා ඒ අවශ්‍ය ස්ථානයට ගිහිල්ලා එතන ක්ලික් කරලා අපිට අන්න ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට අපි භාවිතා කරනවා මවුස් එක. ඉතින් අන්න හතරවෙනි එක තමයි පුතේ මුද්‍රණ යන්ත්‍රය. අපි ඉංග්‍රීසි වලින් කියන මේකට print එක කියලා. ඉතින් print එක යොදා ගන්නවා දෘඩ පිටපත් නැත්නම් අපිට printers ලබා ගන්න මේ print එක උදව් වෙන ඕන. ඉතින් ඊළඟ එක තමයි පුතේ මේ CPU කියන එක. අපි ඉතින් CPU එක ගැන කලින් කතා කරලා තියෙනවා. CPU කියන්නේ පරිගණකීය මොළය ලෙස හඳුන්වන. ඉතින් අපිට හැම වැඩකටම මේ පරිගණකයෙන් කරගන්න සෑම වැඩකටම උපකාරී වෙන්නේ මේ CPU එක. ඉතින් අපි ඊළඟට බලමු මොනවාද මේ දෘඩාංග. දැන් අපි දෘඩාංග කියන දේ කතා කරලා ඉතින් බලමු මෘදුකාංග කියන්නේ මොනවාද කියලා. ඉතින් අපි දැන් දෘඩාංග ගැන කතා කරා. දෘඩාංගයක් කියන්නේ මොකක්ද, ඒ වගේම ඒ සඳහා උදාහරණ මොනවාද කියලා. ඉතින් අපි ඊළඟට බලමු මොකක්ද මේ මෘදුකාංග කියන්නේ කියලා. ඔන්න පුතේ අපි මෘදුකාංග වලට ඉංග්‍රීසි වලින් කියනවා software කියලා. ඉතින් මේ softwares අපිට මොකටද වමනා වෙන්නේ, මොකද්ද මේ software එකක් කියන්නේ නේද? අනේ දේවල් අපි දැන් කතා කරමු. ඉතින් පුතේ මෘදුකාංගයක් කියන්නේ උපදෙස් සහ වැඩසටහන. අපි මෘදුකාංගයකට අපි කියනවා සිංහලෙන් සරල භාෂාවෙන් අපි කියනවා මේ මෘදුකාංග අපිට ස්පර්ශ කළ නොහැක. දැන් අපි දෘඩාංගයකදී කිව්ව අපිට දෘඩාංගයක් ස්පර්ශ කරන්න පුළුවන් කියලා නේද? ඒ වගේම තමයි අපිට මේ මෘදුකාංග ස්පර්ශ කරන්න බෑ. ඉතින් මේ මෘදුකාංග අපිට උදව් වෙනවා. අපිට දැන් දෘඩාංගයෙන් කරගන්න ඕනේ කාර්යයක් තියෙනවා නේද? අන්න ඒ කාර්ය අපිට ඒ දෘඩාංගයට කළ යුතු දේ උපදේශයක් ඇටියට නැත්නම් අපි කියමු විධානයක් නැත්නම් අනක් දෙන්න. අන්න ඒ වගේ දෘඩාංගයට කරන්න ඕනි දේ කියන්න මෙන්න මේ software එක නැත්නම් මෘදුකාංගයේ උපකාරී වෙනවා. ඉතින් පුතේ බලමු මොනවාද මේ මෘදුකාංග සඳහා උදාහරණ කියලා. ඉතින් ඕන පළවෙනි එක තමයි MS Word. අපි මේ Word අපිට උදව් වෙනවා අපිට ටයිප් කරගන්න. ඒ වගේම අපිට ලේඛන පිට ටයිප් කරගන්න නේද? අපි ලියුමක් ටයිප් කරගන්න නැත්නම් අපිට පැරග්‍රාෆ් එකක් අපිට රචනාවක් ටයිප් කරගන්න මේ දේවල් වලට අපිට උදව් වෙනවා MS Word. ඉතින් ඔන්න දෙවෙනි එක තමයි MS Paint කියන්නේ. ඉතින් මේ paint කියන්නේ මොකක්ද කියලා පුතාලා දන්නවා ඇති. පුතාලා ඒ tool එක use කරලා ඇති. අපි කියමු paint එකෙන් අපිට චිත්‍ර අඳින්න පුළුවන්, චිත්‍ර පාට කරන්න, එක හැඩතල අඳින්න. ඒ වගේම මේ හැම දෙයකටම අපිට paint එක උපකාරී වෙනවා. ඉතින් චූටි පුතාලාට චිත්‍රයක් අඳින්න මේ හැම දෙයකටම paint උදව් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා paint එක වැඩ කරලා ඇති කියලා. ඔන්න තුන්වෙනි උදාහරණ තමයි web browser. අපි උදාහරණ හැටියට Chrome නැත්නම් Firefox ගන්න පුළුවන් පුතේ. ඉතින් මේ web browsers අපිට උදව් වෙනවා අන්තර්ජාලය භාවිතා කරන්න.
අපිට අන්තර්ජාලය හරහා YouTube, Google Maps මේ ඕන එකකට යන්න අපිට මේ වෙබ් බ්‍රවුසර් එකේ උපකාරී වෙනවා. ඕන හතරවෙනි එක තමයි ක්‍රීඩා අපිට උදව් වෙනවා. මේක අපි විනෝද ජනක මෘදුකාංග ලෙස හඳුන්වනවා. ඉතින් ගේම්ස් ගැන මගේ පුතාලා දන්නවා ඇති. ඉතින් මේ ගේම්ස් තියෙන softwares අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් hardware සහ software කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඉවරයි. ඉතින් මම හිතනවා පුතාලා මේ දේ ගැන අදහසක් ගන්න නැති කියලා. ඉතින් අපි ඊළඟට බලමු මොනවාද පුතාලාට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි දැන් දෘඩාංග ගැන ඉගෙන ගත්තා, මෘදුකාංග ගැන ඉගෙන ගත්තා. ඉතින් අපි ඊළඟට මේ දෙක සංසන්දනය කරමු නේද? ඉතින් ඔන්න අපි යන්නේ මේ දෘඩාංග සහ මෘදුකාංග කියන දෙක සංසන්දනය කරන්න. ඉතින් ඔන්න පළවෙනි කාරණේ තමයි දෘඩාංග නොමැතිව පරිගණකයට ශරීරයක් නැත. පරිගණකයට ශරීරයක් නැහැ මේ දෘඩාංගය නැත්තම්. ඔන්න දෙවෙනි එක තමයි මෘදුකාංගයක් නොමැතිව පරිගණකයට මොළයක් නැත. ඉතින් මේ පරිගණකය කියන්නේ හරියට මනුස්සෙක් වගේ නේද, ළමෙක් වගේ මේ පරිගණකය. ඉතින් මේ පරිගණකයට මොළයක් අවශ්‍යයි, ශරීරයක් අවශ්‍යයි නේද? ඉතින් අපි ඒ ශරීරය කියන්නේ මෘදුඩාංගයක් හැටියටත් අපේ මනුස්සෙක් නම් ඒ මනුස්සයාගේ මොළය අපි හැට ගන්නවා මෘදුකාංගයක් හැටියට. ඉතින් මනුස්සයෙක්ට මේ දෙකම අවශ්‍යයි නේද, ශරීරයක් මොළයක්. ඉතින් මේ පරිගණකයටත් ඒ වගේ තමයි. ඉතින් මේ පරිගණකේ ක්‍රියාත්මක මේ ශරීරය සහ මොළය නැත්නම් අපි දෘඩාංග සහ මෘදුකාංග කියන මේ දෙක අත්‍යවශ්‍යයි නේද පුතේ? ඉතින් ඔන්න ඉතින් අපි දෘඩාංග මෘදුකාංග ගැන සෑමදේම කතා කරා. ඉතින් අපි ඊළඟට බලමු මොනවාද මේ පරිගණකය භාවිතා වෙන අවස්ථා. ඉතින් ඔයාලා දන්නවා මේ පරිගණකය අපිට සෑම අවස්ථාවකදීම වර්තමානයේ භාවිතා වෙනවා පුතේ. ඉතින් ඔන්න අපි බලමු අපිට මේ පරිගණකේ භාවිතා වෙන්නේ කොහෙද නේද? ඒවට උදාහරණ. ඉතින් අපි මේ හැමදේම ගැන ඔන්න දැන් කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි අධ්‍යාපනය. ඉතින් අධ්‍යාපනයේදී අපිට විද්‍යුත් ඉගෙනුම් නැත්නම් අපි e-learning නැත්නම් ස්මාර්ට් ක්ලාස්රූම්, ස්මාර්ට් පන්ති කාමර නේද? නැත්නම් මාර්ගගත විභාග අපිට ඔන්ලයින් එක්සෑම්ස් තියෙනවා. පුතාලාට දැන් කොරෝනා කාලේ උගන්වන්නේ ඔන්ලයින් හරහා නේද, Zoom හරහා. එතකොට ඔයාලට මේ ස්මාර්ට් පන්ති කාමර, විද්‍යුත් ඉගෙනුම් මේ ගැන පුතාලා දැනුවත් වෙන්න ඇති. පුතාලා ඒවා භාවිතා කරා නේද? ඔන්න දෙවනි කාරණේ තමයි සෞඛ්‍ය. අපි කියමු හොස්පිටල් කියලා නේද? නැත්නම් රෝහල. ඉතින් අපිට රෝහලේදී රෝහල් වාර්තා, ඒ වගේම එක්ස්රේ යන්ත්‍ර නේද පුතාලාට අසනීපයක් කළා නම් පුතාලාගේ අම්මලාට තාත්තලාට නේද අසනීපයක් වෙච්ච අවස්ථාවක පුතාලා දැකලා ඇති එක්ස්රේ ගන්නවා. ඉතින් මේ එක්ස්රේ ගන්න ඒ වගේම ලැබ් වල වැඩ නැත්නම් රසායනගාර වාර්තා මේ හැම දෙයකටම පරිගණකයේ පුතේ උපකාරී වෙනවා. ඔන්න තුන්වෙනි කාරණේ තමයි බැංකුකරණය. ඉතින් අපි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කරනවා, මාර්ගගත බැංකුකරණය, ඒ වගේම මුදල් මාරු කිරීම, මුදල් තැන්පත් කිරීම මේ හැම අවස්ථාවකටම වර්තමානයේ වෙනකොට පරිගණක භාවිතා කරනවා. අපි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා ATM නැත්නම් ඔන්ලයින් බැංකින්, ඔන්ලයින් විත්ඩ්‍රෝ කරනවා සල්ලි, ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා. මේ හැම දෙයකටම මේ පරිගණකය පුතේ උපකාරී වෙනවා. ඉතින් ඔන්න හතරවෙනි කාරණේ තමයි ප්‍රවාහනය. ඉතින් ප්‍රවාහනයේ උදාහරණ මොනවාද කියලා බලමු. ඉතින් ඔන්න දුම්රිය පද්ධති, ඒ වගේම ගුවන් ගමන් සේවා වෙන් කර ගැනීම, ඒ වගේම GPS ක්‍රියාත්මක වෙනවා වර්තමානයේ. ඉතින් අපිට ප්ලේන් ටිකට්ස් බුක් කරගන්න, ඒ වගේම ට්‍රේන් ටිකට්ස් බුක් කරගන්න මේ හැම දෙයකටම පරිගණකය උපකාරී වෙනවා. මේ සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ පරිගණකය හරහා, පරිගණක වැඩසටහන් හරහා. ඉතින් ඔන්න පස්වෙනි එක තමයි ව්‍යාපාර. අපි කියමු බිස්නස් කියලා ඉංග්‍රීසි වලින්. මේ බිස්නස් සඳහා මාර්ගගත සාප්පු සවාරි, ගිණුම්කරණය, අලෙවිකරණය. අපි කියමු අපිට දැන් ගෙදරින්දම වුණත් වර්තමානයේ උඩ ඇඳුම් ඕඩර් කරන්න නේද, අපිට අවශ්‍ය දේවල් ඕඩර් කරගන්න, නිවසටම ගෙන්න ගන්න, මේ හැම දෙයකටම දැන් තාක්ෂණය ඒ තරමටම දියුණුවේ පුතේ නේද? ඉතින් මේ තාක්ෂණය මේ පරිගණක පරිගණක වැඩසටහන හරහා තමයි මේ සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. ඔයාලා දැන් eBay නැත්නම් අපි කියමු AliExpress නැත්නම් Temu මේ හැම දෙයක්ම හරහාම අපි භාණ්ඩ ඕඩර් කරනවා. අපිට අවශ්‍ය
දේවල් ගෙදරට ගෙන්න ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පරිගණක වැඩසටහනක් කරා. ඔන්න 6 වෙනි එක තමයි sannivedanaya. ඉතින් මේ sannivedanaයේදී විද්‍යුත් තැපැල් නැත්නම් අපි කියමු Gmail කියලා සමාජ මාධ්‍ය social media කියනවා ඉංග්‍රීසි වලින් විද්‍යුත් ඇමතුම් video calls නේද? ඒ වගේම අපි හිතමු WhatsApp call මේ හැම දෙයක්ම අද වෙනකොට වර්තමානයේ වෙනකොට මේ පරිගණක වැඩසටහන කරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්තිම කාරණේ තමයි විනෝදාස්වාදය. අපි ඉංග්‍රීසි වලින් කියන entertainment. මේ entertainment කියන්නේ අපි උදාහරණ ක්‍රීඩා, චිත්‍රපටි, සංගීතය, අපි online games ගහනවා, ඒ වගේම films බලනවා, සින්දු අහනවා නේද? ඉතින් මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ පරිගණකය හරහා, පරිගණක වැඩසටහනක් හරහා. ඉතින් ඔන්න අපි උදාහරණ කතා කරා මොනවද මේ පරිගණකයේ භාවිතාවෙන් තැන් ඒවට උදාහරණ. ඉතින් ඔයාලට පේනවා පුතේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය අපේ එදිනදා ජීවිතයට කොච්චර වැදගත්ද නේද? අපි කොච්චර ඒ දේවල් භාවිතා කරනවද කියලා. ඉතින් ඔන්න අපි ඒ ගැනත් කතා කරලා ඉවරයි. ඉතින් අපි ඊළඟට මේ කතා කරපු අවශ්‍යතාවලින් 3-4ක් අපි ඊට වැඩි විස්තරයක් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඔන්න අපි දැන් කතා කරන්න යන්නේ අධ්‍යාපනය ගැන. ඉතින් අපි අධ්‍යාපනය ගැන වැඩිදුර විස්තර ටිකක් කතා කරලා බලමු. ඉතින් මේ අධ්‍යාපනයේ අපිට දැන් පුතාලගේ ඉස්කෝලේ ඔෆිස් කියලා තැනක් තියෙනවා නේද? මොකද පුතාලා දන්නවනේ. ඉතින් මේ ඔෆිස් එකේදී කාර්යාල කටයුතු කරගන්න ඔයාලගේ papers, ඒ වගේ මේ හැම කටයුත්තක් සඳහාම ඔයාලගේ exam papers, ඔයාලගේ text books නැත්නම් මේ හැම දෙයකටම මේ කාර්යාල කටයුතු සඳහා මේ පරිගණකයේ උපකාරී වෙනවා. ඉතින් ඔන්න ඊළඟ එක තමයි පන්ති කාමරයේදී කළු ලෑල්ල වෙනකොට පරිගණකයේ භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අපිට ස්මාර්ට් බෝඩ්ස් භාවිතා කරන්න පුළුවන් නේද? පුතාලට කළු ලෑල්ල වෙනකොට මේ පරිගණකයේ භාවිතා කිරීමෙන් පුතාලට චිත්‍ර අඳිනවා බලන්න පුළුවන් නේද? වීඩියෝස් මේ හැම එකක්ම බලන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තර්ජාලය භාවිතා කරමින් අමතර කරුණු හොයන්න පුළුවන් අපිට. අපිට දැන් දෙයක් ගැන වැඩිදුර දැනගන්න ඕන නම් අපිට අන්තර්ජාලය භාවිතා කරලා ඒ ගැන වැඩිදුර දැනගන්න හැකියාව තියෙනවා මේ පරිගණකය නිසා. ඔන්න ඊළඟ කාරණේ තමයි අපි කතා කරන්න යන්නේ සෞඛ්‍ය. ඉතින් මේ සෞඛ්‍යයේදී අපිට කොහොමද උපකාරී වෙන්නේ කියලා අපි බලමු. ඉතින් අපිට අංකිත උණ කටුව සාමාන්‍යයෙන් පුතාලා දන්නවා ඉන්ජෙක්ෂන් කට නැත්නම් තර්මෝමීටර් කියලා අපි කියනවා. මේ තර්මෝමීටර් එක අපිට දැන් අංකිත නැත්නම් ඩිජිටල් තර්මෝමීටර්ස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැඩිසත්කාර ඒකකයේ ශල්‍යාගාර තුල මේ හැම අවස්ථාවකදීම අපිට පරිගණක නැත්නම් නිහිත පරිගණක භාවිතා වෙනවා. ඉතින් ඔපරේෂන්ස් කරන්න නේද මේ දැඩිසත්කාර ඒකකයේ ඔපරේෂන් සඳහා ශල්‍යාගාර මේ හැම දෙයකටම සෞඛ්‍ය උපකාරී වෙනවා. ඔන්න 3 වෙනි එක තමයි බැංකුකරණය. අපි බැංකුකරණයේදී මුදල් තැන්පත් කිරීමට වගේම මුදල් ලබා ගැනීමට ට්‍රේලර් යන්ත්‍ර භාවිත නැත්නම් ATM machines භාවිතා කරනවා. පුතේ මේ මුදල් තැන්පත් කරන්න වගේම මුදල් ලබා ගන්නා කටයුතු වලදී. ඔන්න දෙවැනි කාරණේ තමයි භාණ්ඩ මිලදී ගැනීමේදී බිල්පත් ගෙවීම සඳහා අපි භාවිතා කරනවා. පුතාලා දන්නවා පුතාලා සුපර් මාකට්ස් වලට ගිහින් තියෙනවා. මේ සුපර් මාකට්ස් වල අපි බණ්ඩයක් ගත්තාම මොන හරි දෙයක් ගත්තාම අපි චොක්ලට් එකක් ගත්තාම ඒ චොක්ලට් එකේ බිල ගෙවන්න නැත්නම් බිල්පත් ගෙවීම සඳහා මේ පරිගණක වැඩසටහන උපකාරී වෙන මේ පරිගණකයේ භාවිතා වෙනවා. ඉතින් ඔන්න ඊළඟ කාරණේ තමයි අන්තර්ජාලය නැත්නම් බැංකුකරණය කියන්නේ ඉන්ටර්නෙට් බැංකින්, මොබයිල් බැංකින් මේ හැම දෙයක් හරහාම අපිට දැන් අපේ ක්‍රියාවන් පහසු කරලා තියෙනවා මේ පරිගණකයේ නිසා. ඉතින් අපිට මේ හැම කටයුත්තටම පරිගණකය පුතේ උපකාරී වෙනවා. ඉතින් මේ අධ්‍යාපනය, සෞඛ්‍ය, බැංකුකරණය, ඒ වගේම තමයි ප්‍රවාහනය, ව්‍යාපාරය, sannivedanaya, විනෝදාස්වාදය මේ හැම දෙයක් සඳහාම
ඉතින් මේ පරිගණකයේ උපකාරී වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකේදී මේ හැම දෙයක් ගැන ඕන කතා කරලා ඉවරයි. අපි සාරාංශය බලමු. අපි අද මොනවාද ඉගෙන ගත්තේ කියලා අපි බලමු. ඔන්න අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා මොකද්ද මේ දෘඩාංගයක් කියන්නේ කියලා. දෘඩාංගයක් කියන්නේ අපිට ස්පර්ශ කළ හැකි දේවල් කියලා අපි ඉගෙන ගත්තා. ඔන්න ඊළඟට බලමු පුතේ මොනවාද මේ මෘදුකාංගයක් කියන්නේ. ඉතින් මෘදුකාංගයක් කියන්නේ උපදේශ සහ වැඩසටහන් කියලා අපි කතා කරා. ඉතින් පුතාලට මතක නැත්නම් වීඩියෝ එක ආයෙ පස්සට යවලා බලන්න පුළුවන් මේ මෘදුකාංග කියන්නේ මොනවාද කියලා. ඔන්න ඊළඟට අපි තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයන් කතා කරා. අපි අධ්‍යාපනයේදී කොහොමද, සෞඛ්‍යයේදී කොහොමද, බැංකුකරණයේදී, ව්‍යාපාර කටයුතු වලදී sannivedana විරුද්ධතාව සඳහා මේ හැම දෙයකදීම අපි කොහොමද පරිගණකයේ භාවිතා කරන්නේ කියලා අපි කතා කරා. ඔන්න ඉතින් පුතේ දැන් ඔයාලා මේ හැමදේම හරියට පැහැදිලිව අහන් හිටියානම් පුතාලට පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න පුතාලා try කරන්න. ඉතින් ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ මුද්‍රණ යන්ත්‍රයක් යනෝ දෘඩාංගයක්ද මෘදුකාංගයක්ද කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට පුතාලට උත්තර සපයන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක පල්ලෙහින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ මේ සඳහා උත්තරයක් දාන්න. ඕන දෙවෙනි ප්‍රශ්න තමයි පද්ධති මෘදුකාංගයක් සඳහා උදාහරණයක් ලබා දෙන්න කියලා තියෙනවා. අන්තිම ප්‍රශ්න තමයි පාසල් වල තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතා කරන එක් ආකාරයක් නම් කරන්න. ඉතින් ඔන්න මේ ප්‍රශ්න තුනට පුතාලට පුළුවන් උත්තරය මේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න. පුතාලට අම්මලා තාත්තලා හරහා හරි මේ ප්‍රශ්නට උත්තරය දාන්න පුළුවන්. ඉතින් ඔන්න පුතේ අපේ වීඩියෝ එක අද මම මෙතනින් අතර කරනවා. ඉතින් පුතාලට ඊළඟ දවසේ අපි මොනවද කතා කරන්න තියෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මගේ පුතාලා සතුටින් පරිස්සමෙන් ඉන්න පුතේ. එහෙනම් බුද් සරණයි. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා මගේ පුතාලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එක ඉක්මනට ගෙනත් දෙන්නම්. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න.